කොහොමද මගේ යාළුවන්ට? ඉතින් ඔන්න මම ඔයාලට අද පොඩි නිවුස් එකක් ගැන තමයි ඉංග්‍රීසි වලින් කියලා දෙන්න යන්නේ. ගොඩක් වෙලා ගන්න නැතුව අපි ටග් ගාලා යමු පාඩමට. මොකද මේක අපිට මේ දවස්වල නිතරම ඇහෙනවා. ඒක නිසා ඔයාලට පොඩි හරි අයිඩියා එකක් ඇති මේ නිවුස් එක ගැන. අපි බලමු කොහොමද අපි ඒක ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා. හරි. ඉතින් ගොඩක් අය මේ අවුරුදු 80න් O level ලියපු සීයා ගැන කතා කරන නිසා මං හිතුවා ඒ සීයා කියලා තියෙන දේවල් ටිකක් ඔයාලට ඉංග්‍රීසි වලින් අද කියලා දෙන්න ඕනි කියලා. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් එකින් එක අපිට මේ වගේ දේවල් ලස්සනට ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන්. ඒ සීයා සිංහලෙන් කියලා තියෙන දේවල් ටික ඉංග්‍රීසි වලින් කියන ලස්සනම ක්‍රම ටිකක් මම ඔයාලට කියලා දෙන්නම් මේ පාඩමෙන්. හරි. මුලින්ම බලමු අපි මෙන්න මේක කියන විදිය. මට අවුරුදු 80ක් ලබනවා අප්‍රේල් වලට. ඉංග්‍රීසි වලින් ඒක ලස්සනට අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙම. I will turn 80 in April. I will turn 80 in April. එහෙම නැත්නම් I'll turn 80 in April. ඒ කියන්නේ මට අප්‍රේල් වලට අවුරුදු 80ක් ලබනවා කියලා තමයි මේ කියලා තියෙන්නේ. හරි. ඊට පස්සේ මෙන්න මෙහෙම කියනවා මට ජනාධිපති හරි අගමැති හරි හම්බ වෙන්න ඕනේ කියලා කියනවා. ඒක කියන්න පුළුවන් මෙන්න මෙහෙම. I want to meet either the president or the prime minister. I want to meet either the president or the prime minister. මට ජනාධිපති හරි අගමැති හරි හම්බ වෙන්න ඕනේ කියන එක තමයි මේ කියලා තියෙන්නේ. ඉතින් ප්‍රෙසිඩන්ට් කියන්නේ ජනාධිපති, අගමැතිට අපි ප්‍රයිම් මිනිස්ටර් කියලා කියනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම තියෙනවා මේ ප්‍රශ්න ගොඩක් සංකීර්ණයි. ඒක අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. These questions are too complex. These questions are too complex. එහෙම නැත්නම් these questions are very complicated. These questions are too complex. එහෙම නැත්නම් these questions are very complicated කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ කියනවා මෙන්න මෙහෙම දෙයක්. අවුරුදු 15 ළමයින්ට මහාචාර්යවරුන්ටවත් විසඳ ගන්න බැරි ගණන් හම්බ වෙනවා කියලා කියනවා. 15-year-old children are given sums that even professors can't solve. 15-year-old children are given sums that even professors can't solve. මේ maths paper එකක් ගැනනේ කියන්නේ. එතකොට ඒ සීයා කියන්නේ මහාචාර්යවරුන්ටවත් විසඳ ගන්න බැරි ගණන් තමයි ළමයින්ට ලැබෙන්නේ කියන එක තමයි යා මේ කියලා තියෙන්නේ. ඉතින් ඒ වගේ අදහසක් තමයි මේ වාක්‍යයේ තියෙන්නේ. ඒකම අපිට මෙන්න මෙහෙමත් කියන්න පුළුවන්. Even professors can't solve the sums given to 15-year-old students. Even professors can't solve the sums given to 15-year-old students. ඒ කියන්නේත් මම ඉස්සෙල්ලා ඔයාලට කියලා දුන්න තේරුමම තමයි මේකේ තියෙන්නේ. ඔයාලට මේ කැමති විදිහකට කියන්න පුළුවන්. ඊට පස්සේ ඒ සීයා මෙන්න මෙහෙම දෙයක් කියනවා. මේ පෙළ පොත්වල තියෙන කිසිම දෙයක් දරුවන්ට තේරුම් ගන්න බැහැ කියලා කියනවා. ඒක අපිට ඉංග්‍රීසි වලින් මෙන්න මෙහෙම කියන්න පුළුවන් ලස්සනට. Children can't understand anything in these textbooks. Children can't understand anything in these textbooks. ඒ කියන්නේ මේ පෙළ පොත්වල තියෙන කිසිම දෙයක් දරුවන්ට තේරුම් ගන්න බැහැ කියලා තමයි මේ කියලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ වගේ දෙයක්ත් කියනවා. මේ ළමයින්ට හරි අධ්‍යාපනයක් ලැබුණා නම්, නිසි අධ්‍යාපනයක් ලැබුණා නම් ඒගොල්ලෝ මෙහෙම පාරවල් වල රස්ති අඩු වෙන්නේ නැහැ කියලා කියනවා. ඒක අපිට මෙන්න මෙහෙම ලස්සනට ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන්. If these children received a proper education, they wouldn't be roaming the streets. If these children received a proper education, they wouldn't be roaming the streets. මේ ළමයින්ට මේ දරුවන්ට හරි අධ්‍යාපනයක් ලැබුණා නම් ඒගොල්ලෝ පාරේ රස්ති අඩු වෙන්නේ නැහැ කියලා තමයි කියලා තියෙන්නේ. ඊට පස්සේ අන්තිම එක විදිහට මෙන්න මෙහෙමත් කියනවා. පහවසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්න ඕනේ, නවත්තන්න ඕනේ කියලා කියනවා. ඒක අපිට මෙන්න මේ විදිහට කියන්න පුළුවන්. The grade 5 scholarship should be abolished. The grade 5 scholarship should be abolished. ඒ කියන්නේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතුයි කියලා තමයි මේ කියලා තියෙන්නේ. අහෝසි කරනවට තමයි abolish කියලා කියන්නේ. The grade 5 scholarship should be abolished. මේක passive voice sentence එකක්. හරි. ඉතින් මම හිතනවා අද ඔයාලට මේ පාඩමෙන් පොඩි හරි දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඇති, මොනවා හරි වචනයක් හරි ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඒක නිසා හැමදාම කියන වගේ හරියට මේ ටික ප්‍රැක්ටිස් කරගෙන යන්න. එහෙනම් මේ වගේම අලුත් පාඩමක් අරගෙන ඉක්මනට ඔයාලා හම්බ වෙන්න මම ආයෙත් එන්න. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.